අවුරුද්දක්වත් නැහැ නේද? පහවසරට එකපාරට දාලා මාස ගානකින් වගේ ශිෂ්‍යත්ව ලියන්න කියන වෙන 4 වසර ඉවර වෙනකොට 5 වසර පටන් ගන්නකොට අපි හොඳ දැනුම මට්ටම තියෙනවා. එහෙනම් මම මුලින්ම කියන්නේ ශිෂ්‍යත්වයට මොනවද එන්නේ? ශිෂ්‍යත්වයට අපි දන්නවනේ ගණිතය එනවා, සිංහල එනවා, පරිසරය එනවා. ඊට අමතරව ඉංග්‍රීසි ටිකක් එනවා, දෙමළ ටිකක් එනවා. නේද? හරි. ශිෂ්‍යත්වයට එන ඔන්න ඔය කියන ප්‍රධාන විෂයන් තුන ගණිතය සිංහල පරිසරය කියන තුන අපි පාඩම් විදියට ලොකුවට ඉගෙන ගන්නවා. ඉතින් මම කියන්නම් මුලින්ම ශිෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියලා. පුතේ මම ඔයාලා වගේම පොඩි ඉස්කෝලේක ඉංග්‍රීසි ශ්‍රී සුමනජෝති විද්‍යාලයේ තමයි මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ. හරිද? දැන් හරි. පොඩි කාලේ ඉඳන් ඉගෙන ඉතින් මම 5 වසරේදී ඔයාලා වයසේදී ශිෂ්‍යත්වයේ කියලා ශිෂ්‍යත්වයේ පාස් වෙලා කොළඹ ශාඛා විද්‍යාලයට ඉගෙන ගන්න ගියා. 6 වසරක කොළඹ ශාඛා විද්‍යාලයට ඉගෙන ගන්න ගියා. පුතේ අහලා තියෙනවද මේ ඉස්කෝලේ? අහලා තියෙනවද කොළඹ රාජකීය සඳරු මට කතා කරන්නේ? හරි. එහෙනම් පුතේ ඔය ඉස්කෝලේකට යන්න අපිට ලේසියිද? දැන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව සල්ලි දීලා ඔය ඉස්කෝලේකට දැම්මොත් එහෙනම් කීයක් විතර වේද? කීයක් විතර වේද අපේ? ලක්ෂ 5ක් 6ක් 10ක් අපෝ නෑ. ඊටත් වැඩි වෙන්නේ. ලක්ෂ 20ක් ඊටත් කෝටි ගණන් දීලා ළමයාව ඉස්කෝලේට දාන අම්මලා තාත්තලා හිතන්න පුළුවන්ද අපි වගේ චූටි ළමයින්ට අපි වගේ පොඩි පාවසරයක ජීවත් වෙන අපි වගේ සාමාන්‍ය පවුල්වල ඔයාලා මම වගේ ළමයින්ට ලේසියෙන් මේ වගේ ගාණක් දීලා ඉස්කෝලේකට ඇතුළු වෙන්න සල්ලි දෙන්නවත් බැහැ. පදිංචි වෙන්න ඕන, ඉස්කෝලේ වෙනුවෙන් දේවල් කරන්න ඕන. මේ හැමදේම කරලා තමයි ලොකු ඉස්කෝලේකට අපේ ළමයින් දාන්නේ. හරිද? එහෙනම් පුතේ ශිෂ්‍යත්වය කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා. ඔයාලට අත්අඩු දෙකක්. ඔයාලට ලැබෙන අත්අඩු දෙකක්. ඇයි? අත්අඩු දෙනවා කියන්නේ මොකද්ද? ඕනි තැනකට පියාඹල යන්න පුළුවන්. නේද? ඕනි තැනකට පියාඹල යන්න පුළුවන්. අපිට අත්අඩු දෙකක් ගන්නොත් අපිට කිසිම තැන් වලට පියාඹල යන්න පුළුවන්. එන්න. මේ මෙතන. පුතේ මෙතන. ඔයා විතරයිද මම සූම් එකේ ඉන්නේ? හරි. හතරක් හිටියට ඒවලත් තේරෙන්නේ. හතරක් හිටියට එහෙනම් පුතේ අපි ශිෂ්‍යත්වයේ හරියට පාස් වුණා. ඔයා හිතන්න කොළඹ ඉස්කෝලේක නැත්නම් වලක පැත්තේ තියෙන ලොකුම ඉස්කෝලේක. කුරුණෑගල ඊළඟට මහනුවර අනුරාධපුරේ නගර තියෙන ජනප්‍රියම ඉස්කෝලේක අපි ඉගෙන ගත්තා. කොළඹ ඉස්කෝලේ වල ඒකත් ඒ දේ වැඩි. අපි රස්සාවකට ඔයාට එතනදී ඔයාගේ ඉස්කෝලේ පිරිසක් ඉන්න පුළුවන් ඔයාට තෝරගන්නවත් නැති කෙනෙක් ඔයාව පරීක්ෂා කරනවා. ඔයාට ලැබෙන අවධානය වැඩිම මේ ඉන්නේ මේ ඉස්කෝලේ ඉගෙන ගත්ත කෙනෙක්. මෙයා එහෙනම් මේ විදිහට වෙන්න. මෙයාගේ මේ පොලිටි ටික ඇති මෙයා මේ විදිහට හොඳට උගත් කෙනෙක් වෙන්න. උදේ අපිව මේ බැලුව බැලමෙන්න ගන්න. අපේ ඉස්කෝලේ කියපු ගමන් අපිව මනිනවා. මෙයා මෙන්න මේ තත්ත්වක මෙයා පිටුද පිළිගැනීම වැඩි. අපිට ඕනම තැනක අපි ගිහිල්ලා දුවත් මම මෙන්න මේ ඉස්කෝලේ කියලා අපිට හොඳ පිළිගැනීමක් ගන්න. නේද? එහෙනම් පුතේ අපි ශිෂ්‍යත්වය කියන එක අනවශ්‍ය දෙයක් නෙවෙයි. පාස් වුණත් එකයි නැතත් එකයි විදිහට නොසලකා හරියට හොඳ නැහැ. අපි අනිවාර්යෙන් විභාගේ පාස් වෙනවා. අපේ අරමුණ ඒක වෙන්නේ. මොකද අපි පාස් වුණොත් අපේ අම්මලාට සතුටුයි, තාත්තට සතුටුයි, නෑදෑයින්ට සතුටුයි. හරිද? තමන්ටත් සතුටුයි. ඔතනින් එහාට ඔය දේ කාටවත් මතක් වෙන්නේ නැති වෙයි. කාලයක් යනකොට මතක වෙයි මම ශිෂ්‍යත්ව පාස් වුණාද නැද්ද කියලා. හැබැයි ඔයා හොඳ ඉස්කෝලේකට ගිහින් හොඳට ඉගෙනගෙන ඉස්සරහට යනකොට අන්න එතනින් තමයි ඔයාගේ අනාගතේ හැදෙන්න පටන් ගන්න. ඉතින්
අපේ අරමුණ ශිෂ්‍යත්වයේ පාස් වෙන එක මම ගොඩක් වෙලා කතා කරා. ඉතින් පුතේ ශිෂ්‍යත්වය ගැන කියනවා නම් පේපර් එක ගැන කතා කරලා ඉන්න. අපි ගිය සතියේ ගොඩක් විෂය ගන්න කතා කළා. අපි පේපර් එක ගැන කතා කරමු. පේපර් එකේ එනවා ප්‍රශ්න පළවෙනි කොටස දෙවෙනි කොටස කියලා. පළවෙනි කොටස තියෙනවා ගණිත ගැන. දෙවෙනි කොටස තියෙනවා සිංහල ගණිතය පරිසරයේ උත්තර ලියන්න එන මේ ප්‍රශ්න ටික නේද? හරි. පොඩක් උත්තර ලියන්න එන ප්‍රශ්න ටික. හරි. දැන් එහෙනම් පළවෙනි කොටසෙන් එන ගණිත ගැටලු දිහා බැලුවම සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් ටීචර් වීඩියෝස් බලද්දී ඔයාලට හිතෙන්න පුළුවන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ මොනවද මේවට කොහොමද උත්තර ලියන්නේ කියලා. හැබැයි පුතේ අපිට හරියට හරි දැනෙන් අල්ලගත්තොත් විභාගේ අමාරු නෑ. විභාගේ අල්ලගත්තොත් විභාගේ අමාරු නෑ. තියෙන්නේ මොලේ කල්පනා කරලා එයාලා අපිව පටලවන්න හදන තැන් වලින් ගැලවිලා හරියට ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්න. පුතේ මම ආයෙත් කියනවා. අපි පේපර් කොයි ගුරුවරයා කවුරු කොහොම හදන පේපර් කළා. දැන් ටීචර් හදන පේපර් එකක් කළා. ඔයාලා ටීචර් උගන්වන හැම එකකින්ම ඉගෙනගෙන ඔයාලා ලකුණු 100 ගත්තත් මට වැඩක් නෑ. ඇයි? ටීචර් හදන පේපරේ තියෙන්නේ ටීචර්ගේ දැනුම. තව සර් කෙනෙක් හදන පේපර් එකේ තියෙන්නේ ඒ සර්ගේ දැනුම. තව ටීචර් කෙනෙක් හදන ඒ මිස්ගේ දැනුම. හැබැයි මේ ශිෂ්‍යත්ව විභාගයට එන පේපර් එකේ තියෙන්නේ හොඳ ප්‍රවීණ ගුරු මණ්ඩලයකගේ එකතුවකින් හැදෙන දැනුම ගොඩක එකතුවක් තමයි ශිෂ්‍යත්ව පේපරය කියලා කියන්නේ. ඒකට කෙනෙක්ට තනියෙන් ශිෂ්‍යත්ව පේපරයක් හදන්න බෑ. එහෙනම් ඒ ශිෂ්‍යත්ව පේපරේ තියෙන හොඳ වටිනාකම දෙන්න පුළුවන් පහුගිය අවුරුදු වල ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයකට විතරයි. තේරුණාද මම කියන්නේ? 2024 පේපරය ගැන අද අපි කතා කරමු. එතකොට 2024 පේපරේ තියෙන පහවසරට ගැලපෙන ප්‍රශ්න කීපයක් අපි ගන්නවා. ඒ જાතිය ප්‍රශ්න, ඒ ක්වොලිටි එකේ, ඒ තත්ත්වයේ, ඒ નિયમિત ප්‍රමිතියෙන් ගන්න අපි කතා කරන්න පුළුවන්. 2024 පේපරේ 2023 පේපරේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය විතරයි. තේරුණාද මම කියන්නේ? ඔයාලා පුරුදු වෙන්න ඕනේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය. නැතුව එක පේපර් වලට උත්තර ලියන්න නෙමෙයි. අපි එක පේපර් කතා කරනවා. හැබැයි අපි මුලින් කතා කරලා ඉවර කරන්නේ පහුගිය අවුරුදු 20ක ශිෂ්‍යත්ව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රය. කියන්නේ ඔයාලගේ අල්ලගම් කළ විභාග මානසිකත්වයක් යටතේ වාඩි වෙලා ශිෂ්‍යත්වයේ කියන විභාගයේ යටතේ වාඩි වෙලා හරි බයෙන් කුතුහලයෙන් මේ උත්තර ටික තියනවා. එතන ඔය ප්‍රශ්න පත්‍ර ටික තමයි අපි කොහොමද හරියට උත්තර ලියන්නේ කියන එක ඔළුව හදාගන්න. යන්න පුතේ ඔයාලට කාලය ඉතාම සීමිතයි. 3-4 දරුවන්ට ගොඩක් කාලයක් තියෙනවා. පහේ අපිට එහෙම කාලයක් තියනවද? එහෙම කාලයක් නැහැ. වේගෙන් යන්න ඕනේ නේද? හරි. එහෙනම් අනිත් දේ තමයි ප්‍රශ්න පත්‍ර 20කින් මම කිව්ව ප්‍රශ්න පත්‍ර 20කින් මුළු විෂය නිර්දේශයම අපි ආවරණය කරනවා. මුළු විෂය නිර්දේශයම ආවරණය කරනවා කියන්නේ ප්‍රශ්නයක් ගත්තාම දැන් අපි කාලයෙන් ආපු ප්‍රශ්න. කාලයෙන් ආපු ප්‍රශ්නයක් කියලා දුන්නාට පස්සේ කාලයට අදාළ සියලුම කොටස් ටික ඒ ප්‍රශ්නයෙන් අපි සාකච්ඡා කරලා ඉවර කරනවා. එතකොට ඔයාලට ඊළඟට 2025 ප්‍රශ්න පත්‍රය 2020 ප්‍රශ්න පත්‍රය කරනකොට ආයේ ජාතිය ප්‍රශ්නයක් ලොකු මොකද කාලයක නමුතුෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. තේරුණාද? පරිසරය එහෙමයි. මල් ගැන නම් කතා කරන්නේ සත්තු ගැන නම් කතා කරන්නේ ඒ අදාළ කොටස ඒ කාලේ අපි කතා කරලා ඉවර කරනවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක තමයි මේ පන්තියේ වෙන කාරණා. හරි නේද? එහෙනම් අපි අද ආයෙමත් බලමු කී සතියේ කතා කරපු දේ. අපි කතා කළා කාල ගැන, සිංහල වල කාල ගැන. පුතේ ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවෝ හිරුන් මයික් එක සහ වීඩියෝ එක ඔන් කරලා නැහැ නේ. හරි තමයි. ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවෝ මේ අපි ගිය සතියේ කතා කරපු දේවල් වලට දැනුවත් උනාද නැද්ද දන්නේ නැහැ. ගියද නැද්ද කියලා මම දන්නේ නැතුව ඇති. එතකොට මගේ මැදියේ ඉන්න දරුවෝ ගිය සතියේ
සම්බන්ධ වෙලා ඉන්නේ හැමෝම ඉන්නේ. හරි. එහෙනම් පුතේ අද අපි ආයෙත් මතක් කරගමු මේ ධර්මයත් එක්ක කාලෙට මොනවද කියලා. කමක් නැහැ නේද? මේ යාළුවන්ටත් දැනගන්න මතක් කළාද? හරි. එහෙනම් පුතේ අපි ඉගෙන ගත්තා වර්තමාන කාලය 3 වසරේදී. පුතේ මම මේක ගැන මේ ලේසියෙන් කියලා දැම්මට ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ලොකු ප්‍රශ්න ප්‍රමාණයකට මේකේ ඕනි වෙනවා. මොකද රචනාව ලියා ගන්නත් අපිට මේක ඕනි වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ තියෙන අන්තිම ප්‍රශ්නේ තමයි රචනාව. දැන් අන්තිම ප්‍රශ්නේ උත්තරේ තමයි අපි මුලින්ම කතා කරන්නේ. හරි. එහෙනම් කාල ගැන කියනවා නම් අපි කතා කළා වර්තමාන කාලය, අතීත කාලය සහ අනාගත කාලය. මම කිව්වනේ මම දැන් අත පොළවමින් ඉන්නවා. එහෙනම් පොළවනවා වර්තමානයේ දැන් සිද්ධ වෙන දේ. මම දැන් ටිකකට කලින් අත හෙලෙව්වා. එහෙනම් වෙලා ඉවරයි. මම කිව්වා දැන් කරා තප්පරයකට කලින් කරා විනාඩියකට පැයකට චූටි කාලේ කළා ඊයේ කළා අපි ඉපදෙන්න කලින් මිනිස්සු කරපු දේවල් වුණා අතීතෙට එකතු වෙලා ඉවරයි. තේරුණාද? එහෙනම් අපි කිව්වා ඒකට අතීත කාලේ කිව්වා. අපි වර්තමාන කාලේට කවියක් කිව්වා මම කිව්වා කියන්න දන්නව නේද? මම කිව්වොත් මේ කියන්න අපි කිව්වොත් මූ කියන්න එක්කෙනෙකුට ඊ කියන්න ගොඩක් අයට ටී කියන්නේ ඉස්කෝලේ කියලා දුන්නේ අපිට ඒක වචනේ ඊ කියන්න බහු වචනෙට ටී කියන්න කියලා නේද? නේද සඳරු? එහෙම නේද කියලා තමයි කියලා දුන්නේ. උනාට අපි ඔක සුට්ටක් වෙනස් කරගත්තා. එක්කෙනෙකුට ඊ කියන්න කියලායි. ඒක වචනයක් නෙමෙයි. ඒක ප්‍රාණවාචී එක කෙනෙක්. නේද? බහු වචනෙට ටී කියන්න කියනවට වඩා අපිට ලේසි. ගොඩ දෙනෙකුට ටී කියන්නේ කොහොම අපි දන්නවා මෙතන පණ නැති අය නෑ. ගොඩ දෙනෙක් කියන්නේ ප්‍රාණවාචී කියලා. ඊට පස්සේ කිව්වා පණ නැත්නම් එකකුවත් ගොඩක් වුණා ඊ කියන්න කියලා. අර නැත්නම් අපි ගණන් නෑ ඊ කියන්නේ කියලා. ඊට පස්සේ අතීත කාලේ කතා කරා. අතීත කාලේ මම වර්තමාන කාලේ මමවත් කනවා මමවත් කමි කියපු එක. අතීත කාලේ මමවත් කෑවා වායන්තම එනිදා කෑවෙමි කියලා හදාගන්නයි කියලා අපි කතා කරා. ඔන්ලයින් එකේ පුතාලට මේ දේවල් ටිකේ ප්‍රශ්නයක් නෑ නේද? පුළුවන් නේද? හරි. එහෙනම් අපි අතීත කාලේ ආපහු මතක් කරගන්න කෙටියේ මම බත් කෑවෙමි අපි බත් කෑවෙමු ඊට පස්සේ ඔහු බත් කෑවේ ඔහු කිව්වා හරි සතෙක්ට හරි පණ නැති දෙයකට හරි අපි ඒ කියන එක දාන්න කෑ පණ නැති දේවල් කන්නේ නෑනේ ඕකට සතෙක් නම් කෑවේ පණ තියෙනවා දිලිසුනේ බැබළුනේ ඒ කියන වචන හරිනේ ඔයාලට අමතක වෙනවා නම් පොඩි නෝට් එකක් දාගන්න පුතේ පොතක් ගෙනවද හා පොත ගන්න පොඩි නෝට් එකක් දාගන්න ඒ ශබ්දය විතරක් දාගන්න එතකොට පාඩම් කරගන්න ලේසි අපි මේවා කලින් කියලා දුන්නා වගේම පන්තියේදී ප්‍රශ්න පත්‍රය කතා කරනවා පූර්ණ ලොකුවට ඒක කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා මේක විශේෂයෙන් ඉස්සරහා චුට්ටක් මතක් කරගෙන යනවා විතරයි එහෙනම් මම නම් කෑවෙමි එමි කියන්නේ නැටු වෙමි එමි නේද අපි නම් කෑවෙමු ගැයුවෙමු එමු ඔහු නම් හරි සතෙක් හරි නම් ඒය කෑවේය ගැයුවේය නැටුවේය ඊට පස්සේ ඇය නම් වාය ගැයුවාය නැටුවාය හරි නේද තේරුණාද ආය එන ගැයුවාය ඔබ පුතේ සත්තුන්ගේ ගැහුම් සතෙක් වෙන්න පුළුවන් කිකිලීකට උන්ට කෑම සෙව්වාය හරි එතකොට සතෙක්ගේ නම නිකම්ම දුන්නොත් කුරුල්ලා කෝබියා කියලා මේ දාලා එළියෙන් පිරිමි කෙනෙක් වගේ ඊළඟට අපි කිව්වා ඔව්හු ඒ කියන්නේ ඔව්හු ඇය කියන එකේ බහු වචනේ ඔව්හු කිව්වොත් ගැයුවෝය නැටුවෝය ඒ ටික කියලා දුන්නා නේද මතකද හරි ඊළඟට අපි කතා කරනවා සත්තු ගැන කතා කරා ඌ කිව්වොත් ගැයුවෝ ඌ කිව්වොත් එහෙම කෑවේය ඌ කිව්වොත් කෑවෝය අර වගේම තමයි කන තියෙනවා නේ වගේම ඊළඟට අපි කතා කරා
පණ නැති අයගේ ඒක වචන උනා බහුව වචන උනා අර පිරිමියාට වගේම සතුන්ට වගේම පිලිසුන්නේ බැබළුනේ බැනුනේ පිප්පුනේ පාවුනේ හරිනේ ඊට පස්සෙත් අපි කතා කළා පණ නැති පදයකට ගංගා කියන පදයට පණ නැහැනේ ගංගාවකට පණ නැහැනේ නේද ඒකට ඕයන්න හරි පූයන්න හරි දැක්කොත් ඒක පණ තියෙන කෙනෙක් විදිහට ක්‍රියාපදයේ තියෙනවා කියලා මතකද ගංගා වෝගලා වසිති කියලා ලියුවා මතකද ගංගා වෝගලා වසිති ඊට පස්සේ ගස් හු සුලකට සෙල වෙති මතකයිද ලියුවා මතකයිද ඊළඟට අපි කතා කරා මාත් එක්ක තව කෙනෙක් ඉන්නවා නම් මමත් එක්ක මම සහ මල්ලි ඉස්සෙල්ලා මම ඉන්දියායි කියලා කළමි කියලාද දන්නේ නෑ මම ඉන්දියාට මල්ලි මාත් එක්ක ඉන්නවා එතකොට අපි හැමෝම අපි වෙනවා නේද මාත් එක්ක මල්ලි ඉන්නවා එතකොට අපි වෙනවා එතකොට කල්ලෙමු කියලා එනවා රහස් අපේ ඔයවත් කියලා දීපු දේවල් නෙමෙයි නේද කියලා දීලා නෑ නේද ඕව රහස් ඕව විභාගෙට එන රහස් මම මේ කියලා දෙන්නේ එහෙනම් ඊළඟට අපි කතා කරා නංගී සහ මල්ලි මේක බහුවචන කරනවා ඒක නම් රහසක් මේක ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන් දැන් මම ආවොත් අපි දැක්ක ගමන් මේ කියලා දාන්න යනවනේ ඒක තේරුණාද මම කියපු දේ මම අතට තව කෙනෙක් ඉන්නවා ඕ අපි වෙන්නේ නේද ඒකට ඕ අපිවව කතා කරා ඊට පස්සේ අපි කතා කරා ඒකක ගැන මොනවද ඒකක කියන්නේ ඒකක වලින් අපි දේවල් තුනක් වයින්නවා අපි පොඩි කාලේ ඉඳලා දේවල් තුනක් වයින්නවා මට උත්තර දෙන්න මොකද දිග වනිනවා තව බර වනිනවා තව පරිමාව වනිනවා හරිනේ අපි එදා කතා කළා දිග ගැන දිග කොහොමද හරවන්නේ මීටර් ප්‍රමාණ කිලෝමීටර වලට සහ කිලෝමීටර් ප්‍රමාණ කොහොමද මීටර වලට හරවන්නේ ඒවයින් එන්න පුළුවන් ප්‍රශ්න කොයිද ඒවයින් එන්න පුළුවන් එකතු කිරීමේ ප්‍රශ්න අඩු කිරීමේ ප්‍රශ්න ගුණ කිරීමේ සහ බෙදීමේ ප්‍රශ්න කතා කරා නේද මතකයිද එහෙනම් අපි අද කතා කරන්නේ අපි එදා දිග ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ මම මේ ටිකක් කැටියෙන් කරලා දාන්න අපි ප්‍රශ්න වලට එන්න කලින් අද කතා කරන්න යන්නේ බර ගැන බර හරිද බර වලත් ඔය වගේම තමයි ඔන්න බලන්න බර සම්පතේ අපි දෙකවසකට කරන්නේ කොහොමද තරාදියක එක පැත්තකට ගල් දැම්මා අනිත් පැත්තට මොකක් හරි අලගෙඩියක් හරි මොනවා හරි දැම්මා නේද මතකයි කියලා දැම්මා එක පැත්තකට ගලක් දැම්මා කොහොමද උඩ යන්නේ කොහොමද යට යන්නේ කියලා බැලුවනේ කොහොම හිත දේවල් කරගන්න පුළුවන්ද සම්මතේ අපි දන්නවා සම්මතයේ කියන එක ගැන කතා කරා බරමණි දිගමණිමේ සම්මතයේ විදිහට අපි මොකද ගත්තේ මීටරය නේද එකකාගේ මීටරය ඒකක කියන්නේ මොකද එකකාගේ මීටර එකයි ඊට පස්සේ අපි ගන්නේ මීටර දෙකයි තුනයි කියලා එකකාගේ මීටර ඊළඟට කතා කරා වෙනත් දෙයක් මතකයිද අපි කිව්වා අර කඩේකට ගිහිල්ලා කෝටු කෑල්ලෙන් පැනලා ගත්තොත් එහෙම එන දිග එකක් මතකයි නේද? එහෙනම් අපිට ලෝකෙ ඕනිම තැනක අඳුර ගන්න පුළුවන් අගයක් තියෙනවා. ලෝකෙ ඕනිම තැනක තියෙන සම්මත අගය තමයි මීටරය කියන්නේ. ඒක ඉන්දියාවට ගියත් එහෙමයි, ඇමරිකාවට ගියත් එහෙමයි. කිව්වා නේද? හරි. එහෙනම් ඔය කියන මීටරය වගේම තමයි පරමයින සම්මතයකට කියනවා. ඒකත් පුතේ කොයි රටට ගියත් එකම තමයි. කොහේ ගියත් ඕස්ට්‍රේලියාවට ගියත් යුරෝපෙට ගියත් ඊට පස්සේ ඇමරිකාවට ලංකාවට කොහේ ගියත් බර කිලෝග්‍රෑම් එකම තමයි. හරි නේද? එහෙනම් බරමයින සම්මතයේ කියන කිලෝග්‍රෑම් right. කිලෝග්‍රෑම්
පුතේ? පරවැණිනේ සම්බන්ධයෙන් ඔය පුතේ අකුරු පේන්නේ නැද්ද සඳරු? අකුරු පේන්නේ නැද්ද පුතේ? පේනවා. පේනවා කියලාද කියන්නේ? ඔව්. හරි. මේක ක්ලියර් නේද? ස්ක්‍රීන් එකේ වරදිනවා. හරි ඊළඟට බරවනින වෙනත් එකක ටීචර් දැන් ඔක්කොම බෝඩ් එකේ ලියන්න ඕනේ නැහැ. ඔයාලා ලියන්න පුළුවන්. බරවනින වෙනත් එකක මොනවද පුතේ? ග්‍රෑම් තියෙනවා නේද? අපිට තව තියෙනවා ටොන් තියෙනවා ඒවා මේවා තියෙනවා. අපි වෙනත් එකක විදිහට ගන්නෙ ග්‍රෑම්. ග්‍රෑම්. ලියාගන්නකො බරවනින වෙනත් එකක ග්‍රෑම්. අරකේ වෙනත් එකක විදිහට අපි කතා කරලා කිලෝමීටර් කිලෝමීටර් කියන්නේ මීටර් 1000ක් එකතු වෙලා එම් කතා කරන්නේ. सेंटीमीटर එහෙම තිබුණා. ඒකේ බරමණ දිගවනින සම්මත උපකරණ විදිහට අපි කතා කරේ මීටර කෝරුව. එහෙනම් බරමණින සම්මත උපකරණය මොනවද? පුතේ බරමණින සම්මත උපකරණය තුලාව තැටි තරාදිය තමයි හරිම උපකරණය. ඔයාලා දැකලා තියෙනව නේද? අර කඩවල මෙහෙම දෙපැත්තට තැටි දෙකකට බඩු දාලා මයින්නේ කිලෝ එකේ පඩිය දාලා මයින් තරාදිය දෙකක් තියෙනව නේද? ඒක තමයි තැටි තරාදිය කියන්නේ. වෙනත් උපකරණක් තියෙනවා පුතේ. ඒව තමයි ඉලෙක්ට්‍රෝනික තුලා, රසායනික තුලා ඊළඟට අර ඔයාලා උඩට නැග්ගාම ස්ක්‍රීන් එකේ වැටෙන්නේ ඉලක්කම එක තමයි ඉලෙක්ට්‍රෝනික තුලා. ඊට පස්සේ තියෙනවා ගුණතරාදිය. අර එල්ලලා කොක්කක මෙහෙම ඇතෙන් අර තේ දළු වල එහෙම බරමයිනවා දැකලා තියෙනවද? දැකලා තියෙනව නේද? දැකලා නැද්ද? කඩවල වල පිටිගෝණියම වයින් එල්ලලා සමහර වෙලාවට. දැකලා තියෙනවද? හරි. ඒක තමයි ගුණතරාදිය. ටීචර් කෙනෙක්ලා පෙන්නන්න එක. ඊළඟට මෙන්න මෙහෙම කියන එක තමයි තැටි තරාදිය. සමාන වෙන්නයි ඕනේ. අපි ඕවා දැන්නනේ නේද සම්බරු? ටීචර් ඉස්කෝලේ වැඩ කරන කාලේදී මතකද? හරි. එහෙනම් අපි බලන්නනේ. හරි. එහෙනම් දැන් පුතේ එහෙනම් අපි දිග ගැන කතා කරමු. දැන් පුතේ කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් කීයක්ද? අපි කතා කරන්නේ මේ දෙක පටල ගන්න එපා. මීටර එකක් කියන්නේ කිලෝමීටර එකක් කියන්නේ මීටර දාන්න. කිලෝමීටරේ ලොකුයි මීටරේ චූටි. චූටි කියන්නේ අර කහ පාට කෝදුවෙන් එකක්. ඒව 1000ක් තමයි කිලෝමීටර එකක් කියලා කියන්නේ. මීටර එකක් ඒ කියන්නේ කහ පාට කෝදුවෙන් එකක් කියන්නේ අර චූටි කෑලි සෙන්ටිමීටර 100. ඒ ටික මතකයි නේද? ඒක පැටලෙන්නේ නැහැ. දැන් බලේදි තියෙන්නේ කිලෝග්‍රෑම් ග්‍රෑම් විතරයි. මොනවාද? කිලෝග්‍රෑම් ග්‍රෑම් විතරයි. එහෙනම් කිලෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. කිලෝග්‍රෑම් එකක් කියන්නේ අපිට ලියාගන්න වෙලාව කිලෝග්‍රෑම් වල සංකේතය. කිලෝග්‍රෑම් වල සංකේතය kg. kg සිම්පල් kg කැපිටල් G. k සිම්පල් G. මේක සිම්පල් G. ග්‍රෑම් වල සංකේතය සිම්පල් G. ඕක ලියාගන්න කොහොමද? ඒක තමයි අපිට ඉස්සරහට කරන්න ගන්න. හරිද? ඉවරද පුතේ? දැන් අපි බලමු එදා අපි කරපු එක පරිවර්තනය වගේම අද කොහොමද ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්නේ කියලා. ලියාගන්න. පහත කිලෝග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් වලට හරවා ලියන්න. පහත කිලෝග්‍රෑම් ප්‍රමාණය ග්‍රෑම් වලට හරවා ලියන්න කියලා ලියන්න මාතෘකාව. ඉක්මනට ලියන්න.
ඒක කරන්න ටික අපිට අමාරු වෙන්නේ නැහැ. හරිද? සම්බන්ධ වෙච්ච පුතා දැන් සම්බන්ධ වෙච්ච පුතා මේ වීඩියෝ එකයි මයික් එකයි ඔන් කරලා පුතේ. මේ බලන්න 5 කිලෝග්‍රෑම් ප්‍රමාණය බලන්න. 10යි කියන්නේ එකයි කිලෝග්‍රෑම් ප්‍රමාණය හා 1 කිලෝග්‍රෑම් කියන්නේ 10යි ග්‍රෑම් කියනවා නේද? එහෙනම් 2 කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් කීයද? කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් කීයද? කීයද? 2000 කීයද පුතේ? 2000යි. 2000යි. එහෙනම් ඔන්න බලන්න. මේක 2000යි. මේ 3යි ග්‍රෑම් 500යි ග්‍රෑම් කියන්නේ 3500යි. අපිට ඒක ග්‍රෑම් වලින් නේද? හැබැයි ඒක කිලෝග්‍රෑම් එකක් නෙමෙයි. මේ වැදගත් ඒක තමයි. ඒක වෙනස් නේද? එහෙනම් මේක කියන්නේ 3500යි ග්‍රෑම්. එහෙනම් මම මේ දාලා ටික දැන් තනියෙන් හදන්න. මේ ටික ලියාගත්තද? ඔව්. මම ඒක වහන්න හදනවා. 7යි කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම්. හරි දෙවැනි එක 8යි කිලෝග්‍රෑම් 85යි ග්‍රෑම්. තුන්වෙනි එක 9යි කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම්. හතරවෙනි එක 10යි කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම්. පස්වෙනි එක 11යි කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම්. ඔය ටික හදපුවා සමානයි ග්‍රෑම් කියනවා. අර කලින් ලියපු ටිකක් තියාගන්න ඕනේද? ඕනේ නෑ නේද? හරි. ඉක්මනට ඔය ටික පල්ලෙහා ටික පේන්නේ නැද්ද ඔන්ලයින් ඉන්න දරුවන්ට? නෑ ටීචර්. හතරවෙනි ගාන 10යි කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම්. පස්වෙනි ගාන 11යි කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම්. හරි දැන් පේනව නේද? ඔව්. හරි. ඉක්මනට ලියාගෙන ඉක්මනට ලියාගෙන ඉක්මනට හදන්න ඔය ටික ග්‍රෑම් බවට පරිවර්තනය කරලා ඔය ටික හරියට හදාගත්තොත් මම කියලා දෙන්නම් ඕනිම ගාණක් ලේසියකට හදාගන්නේ කොහොමද? තේරුණා නේද?
No. Itu kata कैमरा ऑफ कर ले कैमरा ऑफ कर हद ग्राम 10,250 885 ग्राम 85 ග්‍රෑම් 85 ග්‍රෑම් නේද? හරි එහෙනම් ඔයාලා හොඳටම අල්ලගෙන තියෙනවා. ඔයාලා අට ලියනවා බිංදුව 10 මෙතන සියස්ථානයේ ඉස්තනක් තියෙනවා. සියස්ථානයේ ඉස්තන. ඊළඟට 9,8 ග්‍රෑම් 9,8 ග්‍රෑම් එහෙම දාවේ. 9,8 කියලා දාවේ. පුතේ ආවද? සඳරු? ඔව් හරි. එහෙනම් ඊළඟට 10,000 10 කියලා තමයි බිංදුව දාලා 40 ලියන්න. එතකොට 9,000 Measure Nicholas Brass බිංදුව 2.7 ග්‍රෑම් අනිවාර්යෙන් කියලා අපිට දාන්න ඕනේ. නැත්නම් මොනවද කියලා අපි දන්නේ නැහැ. රුපියල්ද පොල් ගෙඩිද මොනවද කියලා දන්නේ නැහැ නේද? එහෙනම් අපි අනිවාර්යෙන් G ග්‍රෑම්ද කිලෝග්‍රෑම්ද මොනවද කියලා ඉහත කිලෝග්‍රෑම් ඉහත කිලෝග්‍රෑම් ප්‍රමාණ ග්‍රෑම් කරලා නෑ sorry ඉහත ග්‍රෑම් ප්‍රමාණ කිලෝග්‍රෑම් කරනවා. ඉතින් අනිතේ කිලෝග්‍රෑම් ග්‍රෑම් කරුවෙක දැන් ග්‍රෑම් ප්‍රමාණ කිලෝග්‍රෑම් එකට හරවන්න. හරිද පුතේ? එහෙනම්
හදලා ඉවර කරගන්න එක හොබන්නේ. පේනවද? ඉවරද? Dari sini ada mungkin. Kalau begitu kan ready කරන්නේ. තේරෙනවා නේද? කෙරෙන්න ඕනද? මම වේගෙත් වැඩි කරනවා. තේරෙනවා නේද? ඉවරද පුතේ? ඔව්. හරි. එහෙනම් මම කියන්නේ 7500 ලිව්වේ කොහොමද? මෙන්න බලන්න ලැබෙන කේස් එක. පිටිපස්සේ ඉඳන් සියස්ථානෙ ඉලක්කම් තුනක් දැකලා කොමාවක් දාගන්න. සියස්ථාන දහස්ථානෙ හදන්නේ පිස්සුව 1 2 3 කොමාවක් දාගන්න. හරිද? සමානයි 7 කිලෝග්‍රෑම් 500
හදලා ග්‍රෑම් ප්‍රමාණය කිලෝග්‍රෑම් කරගන්න පරිවර්තනය කරගන්න ඉගෙනගෙන තිබ්බොත් එකතු කිරීම කරද්දී අඩු කිරීම කරද්දී අනිවාර්යයෙන් පරිවර්තනය කරනවා කියලා ගන්නවා. කරලා තමයි ගන්න හදලා ඊට පස්සේ තමයි ඒක ආපහු කිලෝග්‍රෑම් වලට අවට්ටයලා හරි ගස්සලා ගන්න. නේද? නැත්තම් එහෙම ඒකක දෙකක් එකට තියාගෙන එකතු කරලා තිබ්බොත් අපි ওই මැත්තේ තියෙන බිංදු තිබ්බොත් ලොකු අමාරුවක වැටෙනවා. නේද? 85ක් විතරක් තිබ්බොත් 9ක් එක එකතු කරලා අපි අර මැත්තේ තියෙන 100 ස්ථාන අපතක් තියෙනවා. ඒක තේරෙයි වලට ගණන් කරගන්න. මම එදා ඒක ගැන කතා කරා නේද? හරි. එහෙනම් ඊළඟ දේ තමයි මම කම්ම කියනකොට රචනාවක් කිව්වද රචනාවට පුතේ වාක්‍ය තුනක් ලියන්නේ ඒ වාක්‍ය තුන ලියන්නේ උක්තාක්ෂරපද සම්බන්ධ කරගෙන. උක්තයට අනුව වාක්‍යයක් ලියන්නේ දැන් 24 පේපරේ දීලා තියෙන රෑ අහසක අසිරිය. රෑ අහසේ වලාකුළු කළු පාට වලාකුළු ඇත. රෑ අහසේ තාරු පාට ඇත කියලා ලියුවට ලකුණු දෙන්නේ නැහැ. කෙනෙක් විසින් කරන දෙයක් හෝ ඉබේ සිදුවන දෙයක් අපි ක්‍රියාපදයක් කියලා හඳුන්වනවා. ඔය කියන ක්‍රියාපද දෙකෙන් එකක් දැම්මොත් විතරයි රචනාවට ලකුණු හම්බෙන්නේ. තේරුණාද? එක්ක මෙහෙම කියතේ. ලස්සන තාරුවක් බබලයි. හරි. ක්‍රියාව. යමෙක් විසින් කරන දෙයක් හෝ ඉබේ සිදුවන දෙයක්. ඉබේ සිදුවන දෙයක් කාට වෙනවද? බබලයි. වහුරෝරෑ පියාපති. හරි නේද? තේරුණාද? එහෙනම් එහෙම තමයි අපි ගණන් ගන්න. ඒක ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි රචනාව ලියාගෙන යනවා. ප්‍රශ්න පත්‍ර මම කියවනේ විභාග ප්‍රශ්න පත්‍ර 20ක් අපි කතා කරනවා. නැවත කියන්නේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර 20ක් ඒ ආශ්‍රයෙන් අපි ඒ පාඩම් වල තියෙන දේවල් ආවරණය කරගෙන යනවා. ඒත් එක්ක හැම සතියෙම අපි රචනා ටික ලියාගෙන යනවා. රචනා ටික සහ ඉංග්‍රීසි ටික කෙරීගෙන යනවා. ඒත් එක්කම රචනා ටික සහ ඉංග්‍රීසි ටික කෙරීගෙන යනවා. රචනාවේ වචන පහකට වඩා ඕනේ. පහක් හෝ පහකට වඩා ඔයාලේ දේවල් වලට ලකුණු හම්බ වෙන්නේ ඔයා කියන වාක්‍යයේ ලස්සන අනුව නෙමෙයි. ඔයා කියන වාක්‍ය උත්තරක්‍යත කරගන්නවා කියන එකයි. ඔයා කියන වාක්‍ය හරියට මේ අක්ෂර වින්‍යාසය හරියට තියෙනවා කියන එකයි මත විතර. වචන ගානයි මත විතර. හරි. එහෙනම් තව දෙයක් කතා කරන්න තියෙනවා පද වර්ග ගැන. පද වර්ග අපි ඔය හැම පද වර්ග ගැන පාඩම් කරන්න ඕනේ. පොත්වල තියෙන හැම සමාන පදයක්ම හැම පදයක්ම ප්‍රස්තාවික තේරෙම පොත් පිටින් අරන් පාඩම් කරන්න ඕනේ. එන්නේ සමාන පද 25 විරුද්ධ පද 25 යුගල පද 15යි ප්‍රස්තාවික 15යි ඊට පස්සේ ඉගිවැකි ආත්මෝපදේශයි 5යි 10යි ගන්න. හරි නේද? ඒ ටික අපි පන්තිදී කතා කරනවා. ප්‍රශ්න ටික සාකච්ඡා. ඒ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යද්දී ඔයාලට ආයේ අමුතුවෙන් මේ පාඩම කියලා වෙනම ඉගෙන ගන්න දෙයක් නැහැ. අපි කතා කරගෙන යන්නේ අදාළ ප්‍රශ්නට අදාළ 24 පේපරේ තියෙන ටික ඒත් අපි අනිත් දේවල් ගැන කතා කරනවා. අනිත් ප්‍රශ්න අපිට ගැන කතා කරනවා. මතක් කරගන්න. එතකොට ඔයාලට ඒ જાතිය තමයි ප්‍රයත්න කෙලිමේකට උත්තර ලියන්න පුළුවන්. ඊළඟට පුතේ අපි බලමු පේපර් එකක කොහොමද ආකෘතිය එන්නේ කියලා. මම පේපර් එක ෂෙයා කරනවා. කොහොමද? Oh, 18 වෙනි ප්‍රශ්න. 7යි ඉංග්‍රීසි. පුතේ ඔයාලා ඔය පේපර් එක ඉවර කරගන්න. මේක කියනවා හරි පුතේ 18 වෙනි ප්‍රශ්න බලා ගන්නකො.
හරි ඔය කියන්නේ 30 වෙනි ප්‍රශ්නේ කියවන්න පුතේ නිකන් අපි මේ පේපර් එක අතක තියෙන අමාරුයි කියලා දැන් අපි දන්නනේ පේපර් එකක් ගත්තාම මුල තියෙන ප්‍රශ්න හරි ලේසි අග තියෙන ඒවා අමාරුයි කියලා අපිට කියනවා නේද මුල තියෙන ඒවාට ඉක්මනට උත්තර ලියන්න අග තියෙන ඒවා ටිකක් වෙලා යනවා අපිට විසඳන්න එහෙම කියලා කියනවා නේද ඒ නිසා අපි බලමු මුල තියෙන ඒවාට වඩා අග තියෙන ඒවා ඇත්තට කොයි විතරක් ලේසිද අමාරුයි කියලා 30 වෙනි ප්‍රශ්නේ කියන්නේ යටම තියෙන ප්‍රශ්න කියවලා උත්තරේ හොයන්න විනාඩි 5ක් දෙන්න. ඒ හොයන්න විනාඩි 5ක් දෙන්නම් මම. උදේ හදනව නේද? ඉවරද? නෑනේ. අතන ඉවරුනම ඔන්ලයින් එකේ පුතාලා මේ අර විදිහටම රයිස් හෑන්ඩ් කරන්න පුතාලා මට කියන්න ඉවරුනා. පොතක් තියෙන්නේ.
Katalansa. Ada apa? Iya. Oh, හරි පුතේ අපි කතා කරමුද? චතුස්තරයක මුහුණත් හතරෙහි එක් මුහුණක එක් ඉලක්කම බැගින් 1 2 3 4 යන ඉලක්කම් ලියා තිබේ. මෙසේ ඉලක්කම් ලියා ඇති චතුස්තල දෙකක් මේසයක් මත තබා ඇති විට මේසයේ ස්පර්ශ නොවූ මුහුණත් වල ඇති ඉලක්කම් වල එකතුව 15කි. මේසේ සම්පේක්ෂ ස්පර්ශ ඇති මුහුණත් දෙකේ ඇති ඉලක්කම් වල එකතුව කීයද? හරි. අහන්නකෝ මේ ඔය ප්‍රශ්නේ හරිම ලේසි. හරිම ලේසි කියන්නේ ගොඩක් ලේසි. හරි. චතුස්තරයක පැති කීයද? පැති හතරයි නේද? චතුස්තරයක පැති හතරයි. ඒකට චතුස් කියන්නේ පැති හතරයි කියන්නේ. තේරුණාද? එහෙනම් චතුස්තලයේ පැති හතරයි නම් එක පැත්තක 1 2 3 4 කියලා ලියලා තියනවලු ඉලක්කම් 7. මේ බලන්න. චතුස්තරය කියන්නේ ත්‍රිකෝණාකාර පැති හතරක්. මම මේ ත්‍රිකෝණයක් තියෙනවා. මොනවද තියෙන්නේ? මේ පැත්තේ අට එකයි ඉස්සරහ පැත්තේ එකයි මේ පැත්තේ දෙකයි මේ පැත්තේ එකයි. තේරුණා නේද? චතුස්තරය හැදෙන්නේ තේරුණාද? ත්‍රිකෝණාකාර වුණ හතරකින් තමයි චතුස්තරය හැදෙන්නේ. එහෙනම් ඔය හතරේ 1 2 3 4 කියන ඉලක්කම් ලියලා තියෙනවා. ඒ චතුස්තරයේ මේ සුඩ තියලා තියෙනවා. මේසෙට ස්පර්ශ නොවූ මුහුණත් වල ඇති ඉලක්කම් වල එකතුව 15කි. හරිද? මේසෙට ස්පර්ශ වෙලා නැති මුහුණත් වල තියෙන ඉලක්කම් වල එකතුව 15. එකතු කරන්නකො 4යි 3යි 1 කීයද කරේක තමයි 4යි 3යි 4යි 3යි 7යි. ඒ හතර දෙකක් එකතු වුණාම 9යි. 9ට එකක් එකතු වුණාම 10යි. 10යි නේද? 1යි 2යි 3යි 4යි එකතු කරාම උත්තරේ 10යි නේද? මේ පැත්තේ චතුස්තලයේ පාදවල තියෙන ඉලක්කම් වල මුළු එකතුව 10යි. මේ පැත්තේ තියෙන චතුස්තලයේ පාදවල ඉලක්කම් වල මුළු එකතුව 10යි. එරනාද මම කියන්නේ? හරි. ස්පර්ශ වෙලා තියෙන දේ. ඒ කියන්නේ 10යි 10යි 20යි නේද? ස්පර්ශ වෙලා තියෙන දෙකේ එකතුව හොයාගන්න. 10යි 10යි 20යි 20 අර කියනවා ස්පර්ශ වෙන්නේ නැති ඉලක්කම් වල
කියන ස්පර්ශ වෙලා තියෙන පැති දෙකක් මේ චතුස්තලයේ යට පැති ස්පර්ශ වෙලා මේ චතුස්තලයේ යට පැති ස්පර්ශ වෙලා නේද? ඔය ස්පර්ශ වෙලා තියෙන මේ චතුස්තලයේ යට පැත්තයි මේ චතුස්තලයේ යට පැත්තයි තියෙන ඉලක්කම් වල එකතු වෙලා 20 10 15 කඩ කරාම නේද? මේකේ මුලට පේනේවා මේකේ එකතු වුණාම 15ක් හැදෙනවා. අපිට තියෙන ඒවා දෙක එකතුව 20 15 කඩුණා 5යි වෙන්නේ නැහැ. ඒ දෙකත් එකතු වුණාම නේද 10 20යි කියලා දෙන්නේ. එහෙනම් ඉලක්කම් වල එකතුව හොයන්න 5 හැදෙන ක්‍රම දෙක බලනවා. හරිද? 5 හැදෙන ක්‍රම දෙක බලන්න. 2යි 3යි එකතු වුණාම 5යි 1යි 4යි එකතු වුණාම 5යි. දැන් අපිට ඕක වැඩක් නෑ. අහලා තියෙන්නේ එකතුව කීයද කියලා. එහෙනම් 20ෙන් අඩු කරනවා 15. තේරුණාද? මේ බලන්න. ඔන්න එක සායක් තියෙනවා. ඔන්න තාක්ෂණ සායක්. මේ දෙකේ යටපැත්තේ තමයි මේකේ ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ තමයි යටපැත්ත. හරි නේද? දැන් ඔන්න මම මේකේ මේ පැත්ත දානවා 1යි. එහා පැත්ත දානවා 3යි. එහා පැත්ත දානවා 4යි. මෙතන දානවා 2යි කියලා මෙතන දානවා 1යි. 1 2 3 4 මේ අත දානවා 1. මෙතන දානවා 4 3 1 කොහොමද දාන්නේ? පැත්ත හතරේදී. දැන් එහෙනම් බලමු උඩ පැති වල එකතු 4යි 3යි 7යි 7යි 2යි 9යි. මෙතන උඩ පැතිවලදී අනේ නැතුව 9යි. මෙතන 4 නැතුව 3යි 2යි 5යි 5යි 1යි 6යි 9යි 11යි. නේද? ඔක නැතුව මෙතන 3 ඇවිල්ලා මෙතන දෙක ආවත් අර උත්තරේ එනවා. මම හිතලා බලන්න. හරිද? එන්න. 9යි 2යි ගත්තත් 5යි. නේද? 9යි 2යි ගත්තත් 5යි. එකතුව 20යි. ඒ කියන්නේ මෙතන 4යි 3යි 7යි 7යි 2යි 9යි 9යි 10යි 10යි 20යි මේ යට තියෙන ඒවා දෙක එකතු වුණා නැතුව උඩ තියෙන ඒවා දෙක පහළ වෙන්නේ නේද? එහෙනම් යට තියෙන ඒවා දෙක පහක් වෙන්න ඕනේ නේද? තේරෙනවද මම කියලා දෙන්නේ? තේරුණාද? උඩ තියෙන ඒවා දෙක එකතු පළවයි නම් ඔක්කොගෙම එකතුව 20යි නම් යට තියෙන ඒවා දෙක එකතුව පහක් වෙන්න බෑ. ඒක ඒ පහ හැදෙන්නේ 2යි 3යි එකතු වෙලා වෙන්නත් පුළුවන් 4යි 1යි එකතු වෙලා වෙන්නත් පුළුවන් අපිට ඒක වැඩක් නැහැ නේද උත්තරේ යට දෙකේ එකතුව අනිවාර්යෙන් පහක් වෙනවා නේද මුළු එකතුව 20යි ඊළඟට දෙකේ එකතුව යට දෙක නැතුව එකතු වුණාම 15 තේරුණාද උත්තරේ ගන්න දෙනවා ඔක ලේසි නැද්ද ලේසි නේද හරියට හිතලා බලුවද ඔක 30 වෙනි ප්‍රශ්නෙත් නෙමෙයි ඔන්න පළවෙනි ප්‍රශ්නේ විතරක් දෙන්න චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ නේද? චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔය වගේ පොඩි ප්‍රශ්න තමයි විභාගෙට ඔච්චර බරපතල කියලා දෙන්නේ අපේ ශිෂ්‍යත්වයට බය වෙන්න ඕනේ නේද ඔය ටික ගන්න. දන්නවනම් බය වෙන්න ඕනේ. දන්න ඕනේ ශිෂ්‍යත්ව පේපරේ හදන කෙනාට අපි නොදන්න දේවල් පේපරේ දාන්න බැරි වෙන තැනට අපි පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමදේම දැනගෙන ඉන්නවා. වගේ නේද? ඒකට තමයි අපි පේපර් කරන්නේ. එතකොට හැමදේම ආවරණය කරන්නේ. එයාලා අවුරුදු 20ක් තිස්සේ ප්‍රශ්න කරකවපු හැටි අපි ප්‍රශ්න අවුරුදු 20ක ප්‍රශ්න පත්‍ර කරලා අත්දැකීම් අරගෙන තියෙනවා නේද? එතකොට අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලම කරද්දලා අපේ විභාගෙ කොට දාගන්න. ඊළඟට අපි බලමු ඕකට උත්තරේ එන්නේ 5යි කියලා තේරුණාද? හරි. ඊළඟට අපි බලමු 35 වෙනි ප්‍රශ්නේ. 34 දාන්න ඕනේ 34 වෙනි ප්‍රශ්නේ චුට්ටක් කියවලා ඒකට උත්තර හොයන්න ඒක නම් හරියට ලේසියෙන් හොයන්න හැකියි ඔයාලට. උදේ බලන්න ඔය වගේ ප්‍රශ්න 34ට තියෙනවා. ප්‍රශ්න තියෙන්නේම 40යි. අපිට අමාරු කරගන්න ඕනි දේවල් දෙක තුනයි තියෙන්නේ. ටිකක් අමාරුයි විස්තර. ඒවා විස්තර කටින් අපි කතා කරමු. දැන් මේ ප්‍රශ්නේ බලන්නකො කොච්චර ලේසියිද කියලා ඔයාලට තේරෙයි. පේපර් එකක අමාරු ප්‍රශ්න ලේසි ප්‍රශ්න දෙන්නේ මුලින් විතරක් නෙමෙයි. බලන්න.
ප්‍රශ්න හොඳට කියන්න. හරි. Further, you have to say. Under the level of study. Other comment. ගලයි හදන්නේ. හරිද පුතේ සඳරු? වැරද? බලමුද ප්‍රශ්නේ? බලමුද? බලමු නේද? එක්තරා දිනකදී යහළුවන් තිදෙනෙකු කළ ප්‍රකාශයක් පහත දැක්වේ. ඔන්න යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තුසි, අනිත් එක්කෙනා කුෂාන්, අනිත් එක්කෙනා දෙවුන්. පොතට මතක තියාගන්න මෙතන ඉන්නේ යාළුවෝ දෙන්නෙක් නෙමෙයි තුන් දෙනෙක්. දැන් දැක්ක ගමන් හිතනවා මේක දෙන්නෙක් කියන එකක් තමයි කියලා සමහර වෙලාවට. බලන්න තුසිත් කියනවා අද කුෂාන්ගේ උපන්දිනයයි. කුෂාන් කියනවා නෑ නෑ අද දෙවුන්ගේ උපන්දිනයයි. දෙවුන් කියනවා කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියලා. හරිද? මේවායින් එක් අයෙකුගේ ප්‍රකාශයක් පමණක් වැරදි නම් හා තිදෙනාගෙන් එක් අයෙකුගේ පමණක් උපන්දිනය දිනට දී නැත්නම් තේරුණාද? ඒ කාගේද? ඔන්න
එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් හොඳට අහගන්න. එක්කෙනෙක්ගේ ප්‍රකාශයක් විතරයි වැරදි. එක්කෙනාගේ උපන්දිනයයි තියෙන්නේ. හරිද? වැරදි. ඔය වැරදි කියන වචනේ කළු අකුරෙන් දීලා දෙන්නේ ඇයි? ඔයාලට පැටලෙන්න තියෙන්නේ. එයාලා අර පටලවල කරලා දුන්නට තාම චුට්ටක් ඉඳලා අනේ ඉතින් මේ චුටි ළමයි කියලා ඒක විතරක් කළු පාටින් දාලා දීමද? හරි. එහෙනම් තුසිත් කියනවා අද කුෂාන්ගේ උපන්දිනයයි නෑ දෙව්ගේ උපන්දිනය කියලා කුෂාන්ට. එහෙනම් මේ කොහෙවත් කියලා නෑනේ අද තුසිත්ගේ උපන්දිනයයි කියලා. නේද? කියලා නෑනේ කොහෙවත් තුසිත්ගේ උපන්දිනයද කියන එක ඔය වාක්‍ය තුනේ එකකවත් තුසිත්ගේ උපන්දිනයද කියන එක කියලා නෑ. එහෙනම් උපන්දිනය තුසිත්ගේ නෙමෙයි. නේද? අපිට තුසිත්ව කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන්. පුළුවන් නේද? ඒ විදිහේ තියෙනවා උත්තර තුنين එකක් අපිට නිකම්ම අයින් කරලා දාන්න පුළුවන් උත්තරය. හරිද? ඊළඟ ප්‍රශ්නෙට තියෙන්නේ දෙව්මිගේද කියන එක. ඔන්න දැන් එක්කෙනාගේ ප්‍රකාශයයි වැරදි. තුසිත් කියනවා අද කුෂාන්ගේ උපන්දිනය කියලා. එතකොට තුසිත් වැරදි නම් අද කුෂාන්ගේ උපන්දිනය නෙමෙයි නම් කුෂාන් කියනවා නෑ අද දෙව්මිගේ උපන්දිනය කියලා. ඒක හරියන්න ඉඩ තියෙනවනේ සමහර විට නේද? කුෂාන් කියපු එක හරියන්න ඉඩ තියෙනවා තුසිත් වැරදි. එතකොට දෙව්මි කියනවා කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියලා. එතකොට දෙව්මි කියපු එකත් වරදිනවනේ කුෂාන් හරිනම්. එහෙනම් දෙන්නෙක් වරදි වෙන්න පුළුවන්ද? බෑ. දෙන්නෙක් වරදි වෙන්න බෑ. නේද? එහෙනම් මේ බලන්නකො ඉතුරු වෙලා ඉන්නේ තුසිත් කියනවා අත කුෂාන්ගේ උපන්දිනයයි කියන හරි කියපු එක. තුසිත් හරි. හැමතිස්සෙම ඔය ප්‍රශ්න වල පළවෙනිය හරි කියලා හිතාගෙන මුලින් උත්තර ටික බලන්න. ඒක ගැලපුණ නැති වුණොත් පළවෙනිය වැරදි කියලා හිතාගෙන උත්තර ටික බලන්න. පළවෙනියම ගැලපෙනවා නම් විතරයි අපි දෙවෙනියා ගැන හිතන්නේ. තේරුණාද? එහෙනම් බලමු. තුසිත් කියනවා අද කුෂාන්ගේ උපන්දිනයයි කියලා. ඒක හරි කියලා හිතාගෙන දැන් බලමු. හරි. කුෂාන් කියනවා නෑ අද දෙව්මිගේ උපන්දිනයයි කියලා. තුසිත් හරි නම් කුෂාන් වැරදි වෙන්න එපයි. නේද? තුසිත් හරි කියලා හිතුවොත් අද කුෂාන් කිව්වොත් කුෂාන් නෑ කියනවා නම් අපි තුසිත් නම් හරි කියලා විශ්වාස කරන්නේ කුෂාන් වැරදි වෙනවා. නේද? ඊළඟට දෙව්මි කියනවා කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියලා. එහෙනම් කුෂාන් වැරදි කියලා දෙව්මිත් කියනවා. එහෙනම් එක්කෙනාගේ ප්‍රකාශයයි වැරදි කුෂාන්ගේ ප්‍රකාශය. නේද? කුෂාන් නෑ වුණ කුෂාන්ගේ උපන්දිනේ තමයි. නේද? එහෙනම් උපන්දිනේ තියෙන්නේ කුෂාන්ගේ විතරයි. කුෂාන් කියපු එක තමයි වැරදි. දෙව්මි කියපු එකෙන් කුෂාන්ගේ ප්‍රකාශය වැරදි කියලා කියපු එකෙන් තුසිත් කියපු ප්‍රකාශය තහවුරු වෙනවා හරි කියලා. නේද? එහෙනම් උත්තරේ මොකද්ද? අද කුෂාන්ගේ උපන්දිනය. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා. එහෙනම් බලන්න 35 වෙනි ප්‍රශ්න. 35 වෙනි ප්‍රශ්න හදන්න. ඒකත් පුළුවන් හදන්න. හතර චක්‍රේ ගන්නව නේද දැන් ටික පාඩම් නේද අපි පන්තිත් පාඩම් කළාද? පාඩම් කරගෙන ඉක්ුව නේද ටික. හතර චක්‍රේ පස්වර චක්‍රේ පුළුවන් නේ. හතර චක්‍රේ පුළුවන් නා බලන්න. බලන්න ඔතන මොකක්ද එන්නේ කියලා. ඉවරද පුතේ? සඳර ඉවරද? ඔව්. හරිද? හරිද?
හරි. දැන් බලමුද? කියලා ගන්නකෝ ප්‍රශ්නය. ළමයි 43 දෙනෙක් සිටින පන්තියක ගැහැණු ළමයින් 7 දෙනෙක් බැගින්ද පිරිමි ළමයින් 5 දෙනා බැගින්ද වෙන වෙනම කණ්ඩායම්ගත කළ විට සඳරු ඉන්නවද? හරි. වෙන වෙන කණ්ඩායම්ගත කළ විට පන්තියේ සියලුම ළමයින් කණ්ඩායම්ගත වෙනවා. ගැහැණු ළමයි 7 දෙනා ගානේ පිරිමි ළමයි 5 දෙනා ගානේ කණ්ඩායම් කළාම හැම ළමයෙක්ම කණ්ඩායමකට යනවා. ගෑල් ළමයිගේ කණ්ඩායමේ ඉන්නේ ගෑල් ළමයි විතරයි. ගෑල් ළමයි 7 දෙනා ගන්න. පිරිමි ළමයිගේ කණ්ඩායමේ ඉන්නේ පිරිමි ළමයි විතරයි. පිරිමි ළමයි 5 දෙනා ගන්න. තේරුණාද? අහන්නේ ගෑනු ළමයින්ගේ කණ්ඩායම කීයක් වෙනවද කියලා ඔතන පුතේ අල්ලගන්න ඕනේ ගෑනු ළමයින්ගේ කියන වචන. ගෑනු ළමයින්ගේ කියන වචනෙන් නේද පිරිමි ළමයින්ගේ කියන වචනේ නෙවුවොත් අපි පස්සරච්චක්කරෙන් බලන්න. පහ ගන්නනේ කණ්ඩායමේ. ඔතන ගෑනු ළමයි කියලා කියනත් අපි ඔක හතරච්චක්කරෙන් බලන්න ඕනේ. ඔයාලා දැන් චක්කර ටික පාඩම් කරගන්න. මම උදව් කරන්න ලේසි කරනවා. මම දැන් නම්වරක් ලේසි ක්‍රමයේ කියලා දුන්නා 11 සරක් කියලා තියෙනව නේද? දුන්නද? හා පිටු 6 7 8 නම් 6 7 8 ඒකද ලේසි ක්‍රම ටික කියලා දෙන්නම්. දැනට බලා ගන්න. ඔතන තියෙන්නේ ගෑනු ළමයිගේ කණ්ඩායම කීයද කියලානේ. ඕකට අපිට උත්තරේ හදන්න කොයිම විදිහකින්වත් බෑ. උත්තර ටික දීලා තියෙන දිහා බැලුවේ නැහැ. හරිද? උත්තර ටිකයි මෙතන කීයක් ඉන්නවද? 43යි ඕක හද හදා එන්නට අමාරුවෙන් දඟලන්න වෙනවා. අපිට ඔකට ලේසියෙන් උත්තරේ හොයන්න පුළුවන් උත්තර තුන දිහා බලන්න. පළවෙනි උත්තරේ දීලා තියෙනවා 2යි. ගෑනු ළමයිගේ කණ්ඩායම 2යි. හරිද? ඉන්නවා 43ක් මුළු ළමයි ගන්න. ගෑනු ළමයි කණ්ඩායම් 2යි එක් කණ්ඩායමක 7 ගන්න. අපි බලනවා 7 වරක් 2 කීයද කියලා. 7 වරක් 2 කීයද? 14. 7 වරක් 2 14. 7 වරක් 2 14යි නම් අපි 14න් ඉන්නකොට 43යි 43න් 14ක් ඉන්න ගන්න පහෙන් දෙදෙනා පහෙන් බෙදෙනවා කියන්නේ ඉතුරු ගෑනම ඔක්කොම ඉන්නේ පස්ස පහේ කඩන්න අපේ 43 14 කරලා කීයද? 29 පහෙන් බෙදෙනවද? නෑ 29 ගෑනමයි පහේ කණ්ඩායම වලට බෙදන්න පුළුවන්ද? බෑනේ. ඊළඟට දීලා තියෙන උත්තරේ 3. 7 වරක් 3 කියන්නේ. 7 14 21යි. අපි බලමු 43 21ක් කරමු. 3 එකක් අඩු කරන්න. හරි? 4ෙන් 2ක් අඩු කරනවා. 2යි දැන් ඔයාලා 5 දෙනා කියලා. ඔයාලා කෙලින්ම දෙකෙන් මේක
මේකේ මේ කාර්යයක් පුරුදු වෙන්න. පහේ ඉන්නේ පුළුවන් නේද නම් කරන්න. ඒ වන්දනය පුරුදු වෙන්න. ඉතින් මේක උත්තරේ දාන්න. එක ස්ථාන වලින් එක ස්ථානකට පල්ලෙහාට ලියන්නේ 22 පහෙන් බෙදනවද 22ක් ගන්නවා ඒක වැරදි. එහෙනම් බලන්න. තුන්වෙනි උත්තරේ ත්‍රිකෝණයේ කණ්ඩායම හතරක් තිබුණා. ඔව් හරි ගෑනමයි හදා පිටිනමයි පහ. ගෑනමයි ගෑනමයි අපි මේ බලන්නේ. හරි. ඉතින් ඒක බලනවට කමක් නැහැ. මම කිව්වේ දැන් 14 කියන්නේ ගෑනමයි. 43 කියන්නේ මොකක්ද? 14 කියන්නේ ගෑනමයි. මෙතන පිටිනමයි පහේ කණ්ඩායම වලට ගෑනමයි ඉස්සන්න එපා. එතන පිටිනමයි පහේ කණ්ඩායම. පිටිනමයි 59 පහෙන් බෙදන්න බෑ නේද? මෙතන 43 ගෑනමයි අතේ කණ්ඩායම ටිකක් වටදාවට ඉතිරිද කියලා මෙතන ඉතුරු වෙන පිළිතුර පරිසි දෙක පහේ කණ්ඩායම දෙන්නත් දෙන්නේ ඉතුරු වෙනවා. ඒකට ගෑනමයි කියන්නේ හරි. ඊළඟට බලනවා හතර. තුන්වෙනි උත්තරේ හතර. 7 14 21 28. 28 43 අඩු කරනවා 28. සමහර විට මේ ගන්න තුන්වෙනි උත්තරේ තිබ්බට ඊළඟ උත්තරේ පළවෙනියට උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ගණන් කරනවා වෙලාව ගන්න. කොහේ හරි උත්තරේ කවුරුත් තියෙනවා. සමහරට දෙකක් උත්තර આવුවොත් අපිට පොඩි වැරදියක් වෙලා තියෙනවා. හොඳ ෂුවර් එකකින් ඉන්න හොඳ නැහැ. හරිද? එහෙනම් බලන්න මෙතන 13 කට කඩතුමක් තියෙනවා. පහයි 13 තුنين කට අපි මේක ගන්නවනේ. තුنين කට කඩ කරන්න බෑ. නේද? තුنين කට කඩ කරන්න ඊට මේක එකක් ගන්නවා. ඒක පහයි. මෙතන තමයි එකක් කඩ කරනවා. ඒකයි 15 වරේ 15 පහෙන් බෙදෙනවා නේද? පිටින් තමයි පහේ කණ්ඩායම් තුනකට බෙදන්න පුළුවන් නේද 15? එහෙනම් උත්තරේ මොකක්ද? තුන්වෙනි උත්තරේ. ගෑනමයින්ගේ හතේ කණ්ඩායම් හතරක් තියෙනවා. ඒක ලේසි නැද්ද? හරි. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? තේරුණා නේද රශිනී? තේරුණාද? හරි. එහෙනම් තේරුම් ගන්න. උත්තර ටික බලනවා. ප්‍රශ්නට උත්තරේ හොයන ප්‍රශ්න පේපරේ තියෙනවා. හරිද? දැන් කොහොම අපි උත්තර නොගෙන උත්තර දිහා නොබල හදන්න ගියා නම් අපිට හතරක් වෙනම ගණනලා පස් වරක් වෙනම ගණනලා එකතු කර කර එකක් ගාන යන්න. ඒ දෙකක් බලන්න ඕනේ, තුනක් බලන්න ඕනේ, හතරක් පහක් ඔක්කොම බලන්න ඕනේ. එහෙම නැහැ. දැන් උත්තර තුනක් දීලා තියෙනවා. ඒ උත්තර තුනෙන් අපිට හදා ගන්න ලේසි. නේද? තුන් පාරක් බලන්න ඕනේ නේද? එහෙනම් මේක ලේසි නේද? හරි. එහෙනම් පුතේ ඊළඟට හරි එහෙනම් පුතේ මේ තව ප්‍රශ්න කීපයක් කතා කරලා ඉඳගන්න අහගන්න අපි පන්තිය ලබන සතියේ ඉඳන් පටන් ගන්නවා ඔන්ලයින් එකේ ඉන්න සහ රෙකෝඩින් බලන්න ඕනේ ඔන්ලයින් ඉන්න සහ රෙකෝඩින් බලන දුවල පුතාලා හැමෝටම මේ කියන්නේ ලබන සතියේ පන්තිය පටන් ගන්නවා සෙනසුරාදා මේ වෙලාවට දෙන්නත් උත්සාහ කරනවා උපරිමයෙන් නැත්නම් අපි සතියේ දවසක හවස් වරුවේ පන්තිය අනිවාර්යෙන්ම තියෙනවා ඒ දෙකෙන් එකකට සහභාගී වෙන්න පුළුවන් හරි නෑ තුන්වත් තිබ්බත් ප්‍රශ්න හරි ඒ දෙකෙන් එකකට සහභාගී වෙන්න පුළුවන් වෙලාවට දෙන්න ටීචර්ගේ දුරකථන අංකය 0.7යි 0.77යි 31යි 838 නැත්නම් 0.71යි 7යි 96යි 50යි 36 ඔය නම්බර් දෙකෙන් එකකට මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් කරන් හරි ටීචර් දැනුවත් කරන්න අදාළ ගෲප් එකට ඇඩ් කරන්න කියලා පන්තියට සහභාගී වෙන දරුවෝ ඒ වගේම
ඒ වගේම තමයි අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව හරහා තමයි තොරතුරු දැනුම කතා කරන්නේ. ඔයාලා පන්තියට සම්බන්ධ වෙනකොට ඔයාලගේ ගණිතය පරිසරය සහ මව්ව සංඛ්‍යා පොත් ටිකක් අරගෙන එන්න. මොකද අපි ඒවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ගමන් අපිට ඒ පොතත් පුරවන්න තියෙනවා. හරි. ඊළඟට තව දෙයක් තමයි දෙක කොටස පේපර් එකේ පොඩේ. හරි. මම කියවනේ අපි පන්තිම කියනවා කියලා. ඉංග්‍රීසි පේපර් එකේ මුලදී තියෙන්නේ ඔයාලට කියවීම තියෙන කොටස කියවලා සිංහල වලට උත්තර ලියන්න පුළුවන් කියන කොටස්. ඊළඟට දෙවනියට තියෙන්නේ ඉංග්‍රීසි චුට්ටක් තියෙනවා. ඒ ටිකට ඉංග්‍රීසි යන ටික මම කලින් කිව්වා වගේ ටීචර් දෙනවා. ඉංග්‍රීසි වචන ටික ඩික්ටේෂන් ටික ඒ ටික ගෙදරයි සහ මාත් එක්ක කරගෙන යන්න. හරිද? ඊළඟට ගණිතය කොටස් ටිකක් වෙනවා. ඊට පල්ලෙහායි ඔය දැන් පළවෙනි පේපර් එකේ තියෙන්නේ ගණිතය තමයි නේද? ගණිතය විතරක්ම නෙමෙයි පළවෙනි පේපර් වලට තියෙන්නේ මොලේ කල්පනා කරලා ගන්න ඕනේ උත්තර ටික. නේද? ඉරගන්න ඕනේ උත්තර ටික. නේද? ගණන් වලින්ම විතරක් පුළුවන්ද? බෑ. සිංහල වලින්ම පුළුවන්ද? බෑ. මොලෙන් විතරයි පුළුවන් නේද? එහෙනම් අපි හරියට හරියටනි අල්ල ගන්න ඕනේ. ප්‍රශ්නේ කොහොමද හරකවලා දෙන්නේ කියලා වලට මේ රවට්ටන්න තමයි පේපර් එක හදන්නේ. ඔයාලව රැවට්ටුවේ නැත්නම් මොකද වෙන්නේ? හැමෝටම උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හැමෝම පාස් වෙනවා. හැමෝම ලකුණු එතකොට හැමෝම හොඳ ලකුණු ගත්තොත් ඔයාලට කඩේින් ලකුණු හොඳ ඉස්කෝලේකට යන්න ශිෂ්‍යත්ව පාස් කියන කඩේින් ලකුණු ඉහළ යනවා. ඒකනේ 200 200 ළමයි උත්තර ප්‍රශ්න පත්‍ර වලට මේ ලකුණු ගත්තාම ශිෂ්‍යත්ව පාස් වෙන ලකුණු උඩට යන්නේ නේද? 160 ගණන් වලින් පාස් කරන්නේ ඒකනේ 200 200 ළමයි වැඩිවෙනවා. ඒ නිසා ප්‍රශ්න පත්‍රයේ පුළුවන් තරම් ළමයින්ට කරන්න බැරි ප්‍රශ්න පත්‍ර දෙන්නේ නැහැ. හැබැයි කරකවලා කොහෙන් හරි ඔයාලම ගැටයකට පටලවලා ඒ જાතිය වෙන උත්තරයකට යටින් ඉර ගන්න සලස්සලා තියෙනවා. එහෙම තමයි ඔයගොල්ලව හලන්නේ. නේද? කල්පනාවෙන් කොහොමද මේ ගැට වලින් දෙන්නා හරියට නිකන් අපි වටේට උකුල් නටෝගෙන ඉන්නවා වගේ. නේද? මේ ගැටෙන් දෙන්නා කොහොමද ඉස්සරහට යන්නේ කියන එක අපි මොලේ කල්පනා කරලා හොඳට සංසුන් වෙලා වැඩ කරන්න. ශිෂ්‍යත්‍ර ගියාට පස්සේ කොහොමද බයයි? ශිෂ්‍යත්‍ර ගියාට පස්සේ සමහරක් වෙලාවට මේ අපිව ගැහෙන්න ගන්න පුළුවන් අපිට බය හිතෙන්න පුළුවන් අම්මගේ තාත්තගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වේද? අපේ අම්මලා තාත්තලා නෑදෑයෝ අම්මෝ කිව්වා පුතේ හොඳට විභාග ලියන්න කියලා. ඒ දේවල් කරගන්න පුළුවන් වේද කියලා අපිට හිතට බයයි නේද? පාස් වුණොත් මේ පොඩ්ඩක් ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක්ම නැහැ. ඒ වුණාට හිතට දුකයි නේද? ෆේල් වෙන්නේ නැති වෙන්න අපේ මේ ගන්න දෙයට එහා පේපර් එක දෙන්නේ නැති වෙන්න අපි හොඳට සූදානම් වෙලා මනස සංසුන්ව තියාගන්න ඕනි නැත්තම් අපිට එතෙන්ට ගියාම ඔය කොච්චර ඉගෙන ගන්න කියලා ගැටලුවකින් දෙන්නේ නැහැ. ඔයාලට ඉගෙන ගන්න ඕනි කරන දැනුම ටික ටීචර් දෙන්න. ඔයාලා මාත් එක්ක ඒ දේවල් පියවරින් පියවර ගිහිල්ලා තමන්ගේ මනස සංසුන් කරගෙන විභාගෙට මොන දෙන්න ලෑස්ති වෙනවා ඔයාලට. එහෙනම් තව චුට්ටක් අපි බලමු පේපර් එකක ප්‍රශ්න කීපයක්. අපි අමුතු දෙවනි කොටස අපි චුට්ටක් පැත්තකින් කියලා අපි අමුතු දැන් මෙච්චර වෙලා අමාරු ප්‍රශ්නනේ කතා කළේ නේද? අපි ගමු 14 ගමු 14 වෙනි ප්‍රශ්නේ චුට්ටක් බලමු. 14 මේ විදිහේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙින්ද කොහෙත් කතා කරනවා කොහෙත් හතරේදී උනත් ඔය ටික කතා කරන්න ඕන. ඉතින් ඕකට පුළුවන් ද බලන්න විනාඩි දෙක තුනක් දෙන්නම් උත්තර ලියන්න.
සඳරු ඉවරද පුතේ? කීයද උත්තරය ආවේ? 2 දෙක. රශින්ද කීයද ආවේ? තුන. හා 1 3 එහෙනම් දැන් ප්‍රශ්න කියවන සමාන යන්ත්‍ර පහකින් මිනිත්තු 5ක් තුළ කෝණිකම් 5ක් නිපද විය හැකියි. ඒ අනුව එවැනිම යන්ත්‍ර 100කින් කෝණිකම් 100ක් නිපද වීමට ගතවන කාලය කොපමණද? කොහොමද කියන්නේ කොහොමද හිතන්නේ? කෝණික 5ක් හදනවා එක යන්ත්‍රයකින් එක කෝණික ගානේ හදනවා කියලා අපි ගමු. මිනිත්තු 5ක් ගත වෙනවා එක යන්ත්‍රයකට කෝණිකව හදන්න ඕනි කරන පැටි ගාන රෙදි ගාන දැම්මම ඔන්න පළවෙනි මිනිත්තුවේදී ආ කෝණිකගේ කොණ්ඩේ හදනවා දෙවෙනි මිනිත්තුවේදී උණුව හදනවා තුන්වෙනි එකේදී අතපය හදනවා හතරවෙනි එකේදී සපත්තු දානවා පස්වෙනි මිනිත්තුවේදී ගාවුමක් එහෙම අඳලා ලස්සන කරලා යනවා. කොහොම නේද යන්ත්‍ර පහකින් මිනිත්තු 5 කෝණික හදන්නේ මිනිත්තු 5ක එක කෝණික එක යන්ත්‍රකින් හදන්නේ ඔහොම නේද? එහෙනම් යන්ත්‍ර පහකට ඒ කියන්නේ එක යන්ත්‍රයකට එක කෝණික උත්පාදන මිනිත්තු 5ක් යනවා. මම කියන දේ තේරෙනවද? එක යන්ත්‍ර පහක් තියෙනවා මිනිත්තු 5ක් ඉවර වෙනකොට කෝණික 5 දෙනෙක් හැදෙනවා. ඒ කියන්නේ එක යන්ත්‍රකින් එක කෝණික එක හදන්න මිනිත්තු 5ක් යනවා. පළවෙනි විනාඩියේදී මේ ටික පළවෙනි දෙවෙනි විනාඩියේදී මේ ටික හදනවා තුන්වෙනි විනාඩියේදී මේ ටික හදනවා කියලා විනාඩි 5ක් යනවා. එහෙනම් පුතේ යන්ත්‍ර 100ක් ඇතුළත කෝණික 100ක් හදන්න ඕනි කරන දේවල් ටික දැම්මොත් ඒ යන්ත්‍ර 100න් විනාඩි 5ක් ඇතුළත පළවෙනි විනාඩියේදී කොණ්ඩේ හැදිලා දෙවෙනි විනාඩියේදී මුහුණ හැදිලා එහෙම විනාඩි 5ක් ඇතුළත කෝණික 100ම හැදෙනවා නේද? මම කියන දේ තේරුණාද? අපි හිතුව දේ නෙමෙයි නේද ඔතන? අපි බෙදන්න ගියා ගුණ කරන්න ගියා නේද? හිතුව දේ නෙමෙයි නේද උනේ? අන්න ඒක තමයි කියන්නේ කල්පනා කරන්නේ තියෙන්නේ කියලා. එහෙනම් යන්ත්‍ර පහක් තියෙනවා මිනිත්තු 5ක් ඇතුළත කෝණික 5ක් හදනවා එකකින් එක ගාන එහෙනම් යන්ත්‍ර 100ක් තියෙනවා මිනිත්තු 5ක් ඇතුළත ඒකිනුත් කෝණික 100ක් හදනවා. එහෙනම් කෝණික 100ක් හදන්න යන්ත්‍ර 100කින් මිනිත්තු කීයක් ගියද? මිනිත්තු 5යි. තේරුණාද? තේරුණාද දෝනි? තේරුණාද? හරි. එහෙනම් යන්ත්‍ර 1000කින් කෝණික 1000ක් හදන්න කොච්චර වෙලා යනවද? ඒත් මිනිත්තු 5ම තමයි නේද? නේද? කොච්චරක් හදන්නවත් එක යන්ත්‍රකින් කෝණික එක හදන්න යන විනාඩි වෙන්න තමයි මිනිත්තු 5යි. යන්ත්‍ර කොච්චර තිබ්බත් ඒ ගානට හරියන්න කෝණික හදනවා විනාඩි 5ක් ඇතුළත. මම කියපු දේ පැහැදිලිද? එහෙනම් ඒ ප්‍රශ්නේ හරි.
ඊළඟට අපි බලමු 19 වෙනි ප්‍රශ්නේ ලේසි එක. ඒක ලේසි. ටීචර් 19 සිංහල වලට අදාළ ප්‍රශ්නයක්. ටීචර් ඔබට මට පේපරේ පේන්නේ ආ ස්ක්‍රීන්ෂොට් කරමු. දැන් පේනවද සඳරු? නෑ. හරි ඔහම ඉන්න පුතේ. හරි කමක් නැහැ. ඔයාලා දැන් ඉවර වෙනද ළඟයි. පේනවද පුතේ? සඳරු පේපර් එක පේනවද? නෑ. හරි පුතේ කමක් නැහැ. එහෙනම් දැන් අපි ප්‍රශ්න කිහිපයක් කතා කරා. දැන් හරිද? දැන් හරි. හරි 19 වෙනි ප්‍රශ්නේ කියවන්න පුතේ. 19ට උත්තරේ හොයන්න ඔය දෙන්නම. තෝනි 19 හරි. විනාඩි 2ක් විතර දෙන්නම්. ඔක හරිම ලේසි. මේ ඔය සිංහල වලිනුත් එකක් කෙරෙන්න ඕනි. පේපර් එකේ සිංහල ප්‍රශ්නක් තියෙනවා කියලා පෙන්නන්නයි යෝග ගත්තේ. මොකද නැත්තම් හිතන්නේ ගණිත ගැටලු පේපරේ කියලානේ යෝග. ඒකයි යෝග ගත්තේ. ප්‍රශ්න පත්‍රයක් කතා කරන්න තියෙන අපිට දැනුම පුරව ගන්න ශිෂ්‍යත්වයට ලෑස්ති වෙන තියෙන හොඳම ක්‍රමය තමයි පසුගිය විභාග ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර කියලා කියන්නේ. මම ආයෙමත් කියන්නේ පසුගිය විභාග ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයකට අපි මුහුණ දුන්නාම එතකොට අපිට සම්පූර්ණයෙන්ම කරගන්න ඕනි අරගන්න ඕන දැනුම ටික ලැබෙනවා. 20ක් පේපර් කළා කියන්නේ අපිට එතකොට මුළු විෂය නිර්දේශයම ආවරණය වෙලා ඉවරයි. पेपर 20කටම උත්තර ලියන්න හැටි කවුගියක් කළා කියලා ලියන पेपर 20කටම උත්තර ලියන්න හැටි ඉගෙනගෙනත් ඉවරයි නේද ඊට පස්සේ වෙලාව තිබ්බොත් එහෙම අපි පළාත් पेपर ඒ වගේ දේවල් කරමු අනුමාන ප්‍රශ්න පත්‍ර කරමු මම හිතනවා වෙලාව ඇති වෙයි කියලා ඒ නැත්නම් අර 20 ඉවර වෙනකොට ඔයගොල්ලෝ කාලේ සීමිතයි පුතේ මම අතර වසරේ 3 වසරේ යන්න මෙහෙම කතා කිව්වේ නැහැ හැබැයි ඔයාලට කියන්න සිද්ධ වෙනවා මොකද ඉස්කෝලේ නිවාඩුයි ලොකු කාලයක් නැහැ පහුගිය කාලේ මගේ ඇරිච්ච දේවල් දෙනවා නිවාඩු නිසා අපිට 4 වසරේ සමහර කොටස් මගේ ඇරිච්ච දරුවෝ ඇති විවිධ ප්‍රශ්න හින්දා ඒ නිසා අපිට තියෙන කාලය සීමිතයි ඒ කාලයෙන් කරගන්න පුළුවන් උපරිම දේ අපි කරගන්න ඕන හරිද ඔයාලා උත්තරේ ලියුවද ඔව් උත්තරේ ලියුවද ඒකට උත්තරේ හොයන්න එකද දෙකද කියලා කොම්පේස් කරන්න බැහැ බුද්ධ පිටුමස්පේ කොහොමද හරිද? අයියෝ ඔයාලා කියන්නේ නෙමෙයි. පහත දැක්වෙන්නේ දරුවෙකු තම මාවගෙන් කරනු ලබන විමසීම. මට නොදැනෙන්නේ මා කන කොළුවෙක් ලොකුදා ලොකු වෙනකොට දැනේවිද මම අසමි හඬා. ඔය තියෙන්නේ කේස්
කියන KS කියන මහත්මයාගේ සුදෝ සුදු කියන කවි පන්තියේන කවියක් නේද? අර අන්ධ ළමයි අම්මගෙන් අහන්නේ ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලහල් දෙනවද එකක් නේද? තියෙනවද? වල තියෙනවද? ඉස්සරහට ඉගෙන ගන්න හම්බුනේ. ඒ කවිවල අහන්නේ මෙම දරුවා විමසන කද්දී ඔහුට නොදැනෙන්නේ කුමක්ද? නොදැනෙන්නේ මට නොදැනෙන්නේ මා කන කොළුවේ කුළු කුඩා. නොදැනෙන්නේ කුමක් නිසාද කියලා. මට දැනෙන්නේ නැත්තේ මං කනයි. කනයි කියන්නේ මොකද්ද කියන එකේ තේරුමයි අහන්නේ. කනයි කියන්නේ මොකද්ද? දැන් ටීචර් කිව්ව සමාන පද මේ එන්නේ ඔච්චරයි කියලා ඒ උනාට සමාන පද ගොඩේ මෙහෙම එකක් තිබෙන්නේ නැහැ නේ කියලා කල්පනා කරන්න එපා. මේ සමාන පද වලින් අහපු ප්‍රශ්නයක් මේකේ සිංහලවල කවිවල පාඩම් ගැන කතා කරද්දී හැදෙන ප්‍රශ්නයක්. අපි දැනගෙන ඉන්න ඕනේ සාමාන්‍ය දැනුම. උදේ පළවෙනි පෙරේද කරගෙන ඉන්නේ සාමාන්‍ය දැනුම සහ තමන්ගේ මොළේ පාවිච්චි කරලා උත්තර ලියන්න පුළුවන් හිතන්න පුළුවන් ප්‍රශ්න ටික. හරිද? පොතේ මුකුත් දෙන්නේ නැහැ පළවෙනි පෙරේද. පොතේ එනවා පොතට උගන්වන්නේ වෙනවා ඒකට කෙලින්ම දාන්න ඉන්නේ නැහැ. දෙවෙනි කොටස තමයි උගන්වපු අයින් උත්තර ලියන්නේ. හරියට. කන කියන්නේ මොකක්ද? අන්ධ නිසා, කොළුවෙකු නිසා, කුඩා නිසා. මට නොදැනෙන්නේ මා කන කොළුවේ කුළු කුඩා. කුඩා නිසා දැනෙන්නේ. කොල්ලෙක් නිසා දැනෙන්නේ. හැම කොල්ලෙක්ටම මේ දැනෙන්නේ නැද්ද? හැම කුඩා ළමෙක්ටම කන කෙනෙක්ට දැනෙන්නේ නැහැ. කන කියන්නේ අන්ධ කියන එක. මොකද්ද? අන්ධ කියන එක මතක තියාගන්න. කන කියලා කියන්නේ අන්ධයි කියන එක. පිහිරි කියන්නේ කන්නේ නැහැ කියන එක. ගොළු කියන්නේ කතා කරන්න බෑ කියන එක. මේ කල්පන්තියේ ඉන්න චූටි ළමයාගේ මේ කන කියන්නේ අන්ධයි. මේ ළමයාගේ ඇස් පේන්නේ නැහැ. එයා අහනවා මල්වල පාට මොන වගේද? ඒවට පේන්නේ නැති ඇයි? ඒව මොලොක් කියලා තේරෙනවා යාළුවෝ කියන පාට මොන වගේද? එළිය කියන්නේ මොකද්ද කියලා අම්මගෙන් අහනවා. අම්මා අඬනකොට මේ අහනවා අයියා මට ඒව පේන්නේ නැත්තේ මම අන්ධයින්දද මට ඒව පේන්නේ නැත්තේ කියලා. හරිමද? හිතන කවි ටිකක් අපි පස්සෙලාවගේ එක ගැන කතා කරමු. හරිද? එහෙනම් මොකක් හින්දාද මෙයාට දැනෙන්නේ නැත්තේ? මෙයා අන්ධ නිසා. එහෙනම් ඔය වගේ දේශි ප්‍රශ්න ගණන් අදාළ නොවන ප්‍රශ්න ඔය වගේ තැන්වල තියෙනවා. හරි නේද? එහෙනම් පුතේ අපි අද පන්තියේ එහෙනම් ඔය ඇති එහෙනම් අපි ඉස්සරහට හම්බ වෙනකොට ලක්ෂ සතියක් පන්තිය පටන් ගන්නවා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක. ඔයාලා සම්බන්ධ වෙන්න කැමති නම් මට හැකි ඉක්මනින් මැසේජ් එකක් දාන්න සෙනසුරාදා සහ සතිය දවසක බොහෝ විට අඟහරුවාදා හෝ බදාදා වගේ වෙකි. දවස් දෙකේ සම්බන්ධ වෙන්න පුළුවන් නම් එහෙම ඔන්ලයින් සම්බන්ධ වෙන්න දරුවන්ට කියන්නේ මේ අනිත් දරුවන්ට පන්තිය දරුවන්ට සෙනසුරාදා විතරයි පන්තිය තියෙන්නේ. මේ මැසේජ් එකක් දාලා ටීචර් දැනුවත් කරන්න මොකක්ද වෙන්න ඕනි කොහොමද අපි Zoom link එක ගන්න ඉදිරි වැඩ පිළිවෙල කියලා. හරිද? මම ගිහිල්ලා එන හැමෝම හොඳට පාඩම් කරන්න මේ තාක් උගන්වලා තියෙන දේවල් හොඳට අධ්‍යයනය කරන්න නිවාඩු කාලේ කියලා සෙල්ලම් කර ඉන්නේ නැතුව අපිට තියෙන කාලය ඉතාමත්ම සීමිතයි නම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් ටීචර්.